ජය වේවා අයන්මෑන්. එසේ නැතිනම් යකඩයක් කෘතියේ ඊළඟ පරිච්ඡේදය කීමටයි දැන් සූදානම් වන්නේ. 11 වෙනි පිටුවේ මුල් හරිය. තාරක අහසේ සැරිසරද්දී සුළඟ කඳු මුදුනේ ගහකොළ උදුරාගෙන යන තරමට තදින් හැමුවේය. මහ මුහුද උණුසුම් වෙමින් මහ හඬ නැගුවේය. යකඩයා පර්වතයේ පහළට වැටුණු බව කිසිවෙක් නොදත්හ. රාත්‍රිය ගෙවී ගියේය. එළිවන්නට මදක් පෙර ගල් පර්වතවල හැඩය වෙන්වෙන්ව පෙනෙන්නට පටන්ගත් හිමිදිරි පාන්දර ලිහිණියන් දෙදෙනෙක් ගල් අතරින් කෑ ගසමින් පියාඹන්නට විය. වෙරළ දෙසට පියාඹා ආ උන් වැල්ලේ වැසූහ. උන් කඳු මුදුනේ කූඩුවේ උන් කිරිල්ලියන්ට ආහාර සොයති. එකෙක් අහසට පියෑඹුවේය. ආ! ඌ යමක් තුටුසේ තියුණු ගල් පර අතරින් පහත් කොට සෙමින් පියෑඹුවේය. එක්වරම ඌ පහත් වී යමක් අහුලා ගත්තේය. ඒ තද රවුම් තිලිසෙන දෙයකි. ඒ යකඩයාගේ ඇසකි. එය තුඩෙන්ගත් ලිහිණියා සගයා වෙත පියෑඹුවේය. උන් දෙදෙනා මේ අද්භූත දෙය දෙස පුදුමයෙන් බලා සිටියහ. යකඩයාගේ ඇහැ ලිහිණියන් දෙස බලා සිටියේය. එය පැත්තෙන් පැත්ත පෙරළෙමින් ලිහිණියන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලන්නට විය. ඒ අමුතු ආකාරයේ මුහුදු බෙල්ලෙක්කැයි සිතූ ලිහිණියෝ එය හෝටෙන් අදිමින් පරීක්ෂා කළහ. ඊළඟ පරිච්ඡේදයෙන් හමුවෙමු. ජය වේවා.